මේ තියෙන්නේ මම පළවෙනි වතාවට ගෙදරදීම හදාගත්ත පෆ් පේස්ට්‍රීස්. ඒව හිතුවට වඩා හරිම ලස්සනට ආවා. මේක හරිම ඉක්මනට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මම ෆ්ලේවර්ස් 4කින් හදාගත්තා. මම මුලින්ම අලයි බිත්තරයි සසෙජ්ජසෙ තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මේ මිශ්‍රණය හදාගන්න ඕන දේවල් ටිකක් කපලා කොටලා තියාගත්තා. ඊට පස්සේ මේ තම්බගත්ත අල ටික හොඳට මේ වගේ පොඩි කරගන්න ඕනේ. මම දැන් හදන්න යන්නේ සමනුයි අලයි දාලා අර හදාගන්න මිශ්‍රණය. ඒක ඉතින් කවුරුත් දන්නවනේ මෙන්න මේ විදිහට තමයි මම හදාගත්තේ. මේ ටූනා එකේ සන්ෆ්ලවර් ඔයිල් තිබ්බ නිසා මම ආයෙ වෙනම ඇඩ් කරන්න ගියේ නෑ. ඒකටම මේ ලූණු සුදු ලූණු කරපිංචාම මිරිස් තව වගේ රසායන ලුණු ගම්මිරිස් කැලමිස් මේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඔන්න අන්තිමට මම අර පොඩි කරගත්ත අල ටිකත් මේකට දාගත්තා. වෙන පාරවල් වල හදනකොට වඩා මේක හරිම රසට ආවා. දැන් මම මේ හදාගන්නේ සීනි සම්බෝල එක. ඒකට මේ වගේ තෙල් ටිකක් දාලා හීනියට කපාගත්ත ලුණු ටිකක් දාලා ඔය දාගන්න අඩුම කුඩුම ටික ඔක්කොම දාගන්න. මම මේකට උඹල කඩ ටිකක් වැඩිපුර දාගත්තා. සීනි සම්බෝලේට උඹල කඩ වැඩිපුර දාගත්තම හරිම රසයි. මේ තියෙන්නේ මම පෆ් පේස්ට්‍රීස් වලට හදාගත්ත ෆිලින්ග්ස් ටික. මම මේක හදාගන්න ගත්තේ රෙඩිමේඩ් පෆ් පේස්ට්‍රි ෂීට්. මේක තමයි මම කැමතිම පාර්ට් එක. මේ වාර එක විදිහට ලස්සනට නාවනවා මම දැකලා තියෙනවා. පොඩ්ඩක් ඒ විදිහට try කරලා බලමු හරියට එයිද කියලා. ඔන්න මම දැකපු එක ඩිසයින් එකක් දැන් try කරන්න යන්නේ. මේ විදිහට මේ වගේ එක puff pastry sheet එකක් තියලා ඒකට filling එක තියලා ඒක උඩින් මේ වගේ බිත්තර භාගයක් තියාගන්නවා. ඊළඟට කරන්නේ අනිත් එකෙන් මේක වහලා ගෑරුපුවෙන් මෙන්න මේ විදිහට සීල් කරගන්න එක. මේක හරියටම ආවද නැද්ද කියලා බලන්න ඕනේ ඉතින් බේක් කරාට පස්සේ තමයි. දැන් මම හදාගන්න යන්නේ සීනි සම්බෝලයි සොසේජ්ස් දාලා ලස්සන puff pastry එකක්. මේක මම වෙනස් විදිහකට නවා ගන්න හදන්නේ. filling එක දාගන්නෙද්දී අඩුත් නැතුව වැඩිත් නැතුව දාගන්න. ගොඩක් දාගත්තොත් එළියට එන්න පුළුවන්. පොඩ්ඩක් දාගත්තොත් රස නැති වෙන්න පුළුවන්. මම මේ දැන් හදාගන්න එක නම් ලංකාවේ චෝම්පා මෑන් වල හරියට තියෙනවා. ඒක මතක් කරලා තමයි මම මේක දාගන්න හැදුවේ. බලමු ඒකත් ලස්සනට එයිද කියලා. මේ විදිහට puff pastry එක තීර තුනකට කපලා ඒක දිග පටියක් වගේ හදාගෙන සොසේජ් එක වටේ මේක ඔතා ගන්න තමයි තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ අවසන් අදියර. මම එක එක විදිහට puff pastries ටික හදාගත්තා. ඊළඟට තියෙන්නේ ටික egg wash කරගන්න එක තමයි. මම අහලා තියෙන විදිහට මෙහෙම ගහගත්තාම ලස්සන golden brown color එකක් ගන්න පුළුවන් මේක බේක් වෙද්දි. මේක නම් මට නිකමට එවෙලේ හිතලා ගෙදර තිබි ස්ට්‍රෝබෙරි ස්ටික් එකකින් හදාගත්තේ. මම ඒක හදාගත්තේ කිසිම රෙසිපි එකක්වත් බලන්න නැතුව නිකන් කනාවට. ඒ වුණාට ඒක මාරම රසයි. මම වෙන දවසක ගෙන්නම් හදාගත්ත විදිහ. දන්න කියන සුපුරුත්තම් ටිකක් දාලා මෙහෙම ජෑම් puff pastry එකකුත් හදාගත්තා. මම මේක බේක් කරගත්තේ නෑ එයා ෆ්‍රයි එකේ සෙන්ටිග්‍රේඩ් අංශක 200ට විනාඩි 8ක් 12ක් වගේ අතර කාලයක් බේක් කරගත්තා. ඔන්න මේ තියෙන බේක් කරගත්තට පස්සේ හැදිච්ච puff pastries ටික මේ ටික හරිම ලස්සනට ඇවිල්ලා තිනවා හිතුවට වඩා. එක මේක ඩිසයින් එකයි කැතට ඇවිල්ලා තියෙන අර sausage roll එක. egg wash කරගත්ත නිසා තමයි මේ වගේ ලස්සන golden brown color එකක් ඇවිල්ලා තියෙන්නේ. මොකද දන්නවද? එහෙම කරන්නේ නැතුව මං කීපයක් කරලා බැලුවා. ඒ වගේ එහෙම ලස්සන පාටක් තිබෙන්නේ නැහැ. මෙන්න මේ strawberry pastry එක තමයි මම මෙතනින් ගොඩාක්ම ආස වුණේ. ඒක නිකන් කනාවට හම්බෙන් හදපු එකක්. ඒ වුණාට ඒක තමයි රසම. ඒක dessert එකක් විදිහට හවසට තේ බොන්න එහෙම නියම කෑමක්. ඉතින් මේකට මම ready-made puff pastries ගත්ත නිසා වැඩි වෙලාවක් ගියේ නෑ. හරිම ඉක්මනට හදාගත්තා. ගෙදරට කවුරු හරි එනවා නම් පාටි එකකට වගේ ඔයාලට මේක ඉක්මනට හදාගන්න පුළුවන්.